දැන් සර්ලා ගොඩක් සර්ලාගේ මේ සමහර සර්ලාගේ ස්ටේජ් වල ළමයි කතා කරනවා. ඒක වැරද්දක් කියනවා නෙමෙයි මේ. නැත්නම් ඔක වැරදි කියලා කිව්වා කියලා දේවල්. එහෙම නෙමෙයි. මට බැරි ප්‍රශ්නයක් තියෙන එක මගේ අවුලක් ඒක. මම දැකලා දෙනවා දැන් කෙමිස්ට්‍රි පැත්තකින් තියන්නකෝ. මැත්ස් වල හරි මේ බයෝ වල හරි ෆිසික්ස් වල හරි සබ්ජෙක්ට් එක ඇග්‍රි වල හරි ගන්නකෝ. ICT හරි ගන්නකෝ. ස්ටේජ් වල නැගලා ළමයි කතා කරනවා. ඒ කතා කරන එකේ වැරද්දක් නෙමෙයි මම කියන්නේ. ප්‍රශ්නේ තියෙන අර ළමයි ඔක්කොම ගෙනල්ලා කතා කරන්න ගියාම අර එකම වෙලාවේ ළමයි ගොඩක් තැන් වලින් එක දිගට සර් හොඳයි සර් හොඳයි සර් හොඳයි කියන්න ගත්තාම මට ඒක දරා ගන්න බැරි වෙනවා. හරිද? ඒක අමාරුයි. ඒක අපහසුතාවයට පත් වෙන හින්දා මම වැඩේ එකක් කරන්නේ නැත්නම් අනික වෙලාව ළමයින්ගේ නාස්ති වෙනවා. ඉතින් දැන් ඇත්තටම උඹලා මං හොඳ හින්දානේ පන් තියෙන්නේ නේද? නරකයි නම් මුට හෙන ගහන්න එපා හෙන ගහිලා යන්න එපා කො මුට හෙන ගහන්න එපා මේක මිලෝර හන්නයක් ගහෙන් පන් තියෙන්නේ නෑනේ. හොඳ හින්දා නේ නේද? දැන් හොඳ හින්දා පන් තියෙන ළමයි ටිකක් ගාව තියාගෙන ආයෙ හොඳ කියන එක තේරුම්න්නේ. එහෙනම් ඒක වඩා සාර්ථකව කරන්න පුළුවන් මේ වෙන තැනකට වගේ ගිහිලා වෙන මොකක් හරි පන්තියක් ගාවට වගේ ගිහිලා කෑ ගහලා කියන්න ඕනේ මයික් එකක් අරගෙන. හරිද? මගේ පන්ති උන් ටික ඉස්සරහා කියන්න දෙන්නේ නෑ නේද? ඒකක්. එතකොට මේ විශේෂ කතාවක් දෙකක් තිබ්බොත් දෙනවා. දැන් එදා එකෙක් ආව උගේ විශේෂ කතාවක් දෙනවා. උගේ විශේෂ කතාවට හැබැයි උට ලොකු වෙලාවක් යනවා. ඒකින්ද මම පන්ති වෙලාව දෙන්න බෑ. ඔන්ලයින් එක කතා කරන. එතන මම ළමයින්ට ඒක දාන්නම් බලන්න channel එකට දාන්න. එතකොට ළමයි බලාගෙන ඉන්න. මොකක්ද දන්නවද හේතුව? පොරගේ මේ පොර පළවෙනි පාර විභාග ලියලා මෙහෙම. හරිද? maths combined maths වලින් ඔහොම. හරිද? නෑ. මෙහෙම. දෙවෙනි පාර විභාග ලියලා මෙහෙම. හැබැයි ලියලා තියෙන බයෝ වලින්. හරිද? ඒක ආතල්නේ නේ. පළවෙනි පාර maths ලියලා දෙවෙනි පාර මොනවද ලියලා තියෙන්නේ? බයෝ වලින්. ආයෙ තුන්වෙනි පාරක් ලියලා. තුන්වෙනි පාර ලියලා තියෙන combined maths වලින්. ඒ කියන්නේ මාරු ආතල් දැල්ලා කරද? හැබැයි තුන්වෙනි පාර මෙහෙම. අන්න කේස් එක. දිස්ත්‍රික් 88. හරිද? ඉංජිනේරින් අහුවෙනවා. එතකොට මේ සයි දෙකක් මෙහෙම වෙලා ඉන්නලා එක පාටම මෙහෙම වෙලා. දැන් ඒකේ පොඩි ආතල් එකක් තියෙනවා. දැන් අර ඒ තුනක් ගත්ත ළමයි මේ උන්ට මොකුත් අවුලකට කියනවා නෙමෙයි. උන් ඇත්තටමත් ඒ කියන්නේ උන් ඇත්තටමත් මුලින් ඉඳන් පිළිවෙලට වැඩේ යන්නේ උන් ඒ තුන එන්නේ. උන් ස්ටේජ් එකට කරලා කතා කරනකොම ඇත්තටම කෙලින්ම කියනවා ඉදින්දා වැඩ ඉදින්දා කරන්න. ඔය ටික හැම්ම කියනවා. හරිද? ඕක දැන් අහලා එපා වෙලා තියෙන්නේ. හරිද? ඒක නිසා අර ඒකට වඩා මේ වගේ එකකින් සාමාන්‍ය සහ විශේෂයෙන් මම හරි කැමති මේ වගේ ප්‍රතිඵලයක් ගත්ත එකෙක් ගෙනල්ලා කතා කරන්න දෙන්න කැමතියි. උන් එන්නේ නැහැ කතා කරන්න. ඒකයි කේස් එක. ඇත්තටම මේවත් නෙමෙයි. මේකේ ස්ටේජ් එකට නගන්න ඕනේ. නගලා අහන්න ඕනේ කොහොමද ඔයා මේ විප්ලවය කරේ? හරිද? පල්ලෙහා ඉන්න කටට අදහස් කියන්නේ. එතකොට ඌ කියනවා. පන්ති ගියාට අහන් හිටියේ නැහැ. උගන්නද්දි ලිව්වා. හරිද? පේපර් එකක්වත් ලිව්වේ නැහැ. ගෙදර ගිහිල්ලා හැමම පොත් බෑග් එකේ විසික් කරලා දාලා ආයෙ ඊළඟට බෑග් අරන් ආවා කියද්දි පල්ලෙහා ඉන්නකොට දැනෙනවා. අඩි මං වගේ මේකේ කියලා හිතෙනවා. ඒ කියන්නේ උන්ට නිකන් මුව නිකන් පොඩි සමීප බවක් දැනෙනවා. මේ වගේ එකෙක්ගේ සමීප බව පොඩ්ඩක් අඩුයි. හරිද? ඒ තුනයි මුලින් ඉඳන් වැඩ කරා කියද්දි අර නිකන් ඌ මටියක් සමීප බව අඩුයි එකේ. හරිද? ඒ කියන්නේ ඌ දැනෙනවා අඩුයි. මේ වගේ එකෙක් සුපිරියර් දැනෙනවා. කේස් එකකින් දැන් මේ වගේ එකෙක් ඇවිල්ලා ස්ටේජ් එකේ කතා කරන්නේ නැහනේ. නේ? එහෙනම් සල්ලි දිලාරේ එක්කන් එන්න ඕනේ වරෙන් කියන්න මෙන්න මේ හොඳ ප්‍රතිඵලයක්. අපි කතා කරමු මේ ගැන කියලා එක්කන් එන්න ඕනේ. දැන් ඇත්තට මේක ලොකු විප්ලවයක්නේ. අවුරුදු දෙකක් පන්ති ගිහිල්ලා නේ? සල්ලි වියදම් කරලා පන්ති ගිහලා කොහොමද ඔයා මේ වගේ ලොකු තැනකට ආවේ? හිත හදාගෙන මෙහෙම ප්‍රතිඵලයක් ගත්තේ කොහොමද? අම්මා තාත්තගෙන් ලැබුණු සපෝට් එක කොයි වගේද? හරිද? දැන් සැප දේවල් ටික ඔක්කොම අහන්න ඕනේ. හරිද? අහන්න ඉන්නේ ඒකයි කේස් එක. ඒක පැත්තකින් තියන්නකෝ. එතකොට ඒකක්. අනික තමයි ළමයි මේ කේස් එක තියෙන්නේ මේ. අර රෑන්ක්ස් ගත්ත ළමයි ගොඩක්ගේ කතා මං හිමීට සෝෂල් මීඩියා වලට දානවා. ඒ අරගෙන පන්ති එක දවසක් කතා කරන්න බෑ. හැමෝත් වෙලාව අපිට සීමිතයි. ඒක අමාරුයි. හරිද? සා විශේෂයෙන් අර F එකක් තිබිලා ඒක කරගත්ත ළමයෙක් වගේ ගත්තොත් ඒ ළමයි කතාව විශේෂයි. දැන් මේ පාරත් එහෙම ඉන්නවා. මුත් එහෙම කෙන්නේ. හරිද? මුත් එහෙම එකෙක්. ඒ වගේ ළමයිගේ කතාව විශේෂයි. ඒක ගැන පොඩ්ඩක් කතා කරන්න ඕනේ. ඒ වගේ එකක් දෙයක් දාන්න. ඊළඟට ඔයාලා හොඳට මතක තියාගන්න කුරුණෑගල තරගේ ගත්තොත් එහෙම කුරුණෑගල තරගේ දිස්ත්‍රික් ඇතුලේ තියෙන තරගේ සාමාන්‍යයෙන් හිතා ගන්න බැරි විදිහට වෙනස් වෙලා තියෙන්නේ. වෙනස් වෙලා තියෙනවා කියලා කියන්නේ ඉස්සර සාමාන්‍යයෙන් දැන් අපි ඒ ලෙවල් ලියන කාලේ ගන්නකො. අපි ඒ ලෙවල් ලියන කාලේ දැන් ඉස්සර ගත්තොත් ඒ කියන්නේ 1985 විතර නෙමෙයි මම මේ කියන්නේ. හරිද? මම ඒ ලෙවල් ලිව්ව කාලේ අවුරුදු 12කට විතර කලින් ගත්තොත් එහෙම සාමාන්‍යයෙන් A3ක් කියලා කියන්නේ දිස්ත්‍රික්කේ පළවෙනි 30 ඉන්නවා ඉතින්. හරිද? ඒ කියන්නේ දිස්ත්‍රික්කේ පළවෙනි 40වත් ඉන්නවා A3යි කියන්නේ. දැන් සාමාන්‍යයෙන් ඔය රෑන්ක් ගත්තා මේ කියන්නේ සාමාන්‍යයෙන් ප්‍රතිඵල ගත්තාම A3 A2යි B1 A1යි B2 වැඩිම ප්‍රමාණයක් තියෙන්නේ කොළඹයි එක කොළඹ දෙක ගම්පහ ඒ කියන්නේ මේ ඊළඟ කුරුණෑගල මහනුවර මේක මේ තේරුම ප්‍රතිඵල ප්‍රතිශතය නෙමෙයි ප්‍රතිඵල ප්‍රතිශතය ගත්තොත් මේ දිස්ත්‍රික්ක හතරම කුඩමින් යාපනයේ හරිද ඒ කියන්නේ හොඳම ප්‍රතිඵල ප්‍රතිශතය සමස්තයක් විතර පාස් ගන්න එහෙම දැන් ගිය පාර එහෙම මැත්ස් වලින් පාස් වැඩිම හිටියේ ඒ කියන්නේ ප්‍රතිශතය වැඩිම තිබ්බේ යාපනයේ දෙවෙනියට තිබ්බේ මාතර 3 ගාල්ල 4 හම්බන්තොට හරිද ඒ දකුණු පළාත් දිස්ත්‍රික්ක 3 මේක ළඟ තිබ්බේ ප්‍රතිඵල
එතකොට මේ වගේ දැන් මේ වගේ හැබැයි කේස් එක තියෙන මේ වගේ A3 A2යි B එක වැඩි. ඒත් සමහරවම කල්පනා කරනවා ඉතින් එහෙම වෙන්නේ කොහොමද? දැන් ප්‍රතිඵල ප්‍රතිශතය අඩු වෙනවා. ළමයි වැඩිනේ මේ වගේ. මේ දිස්ත්‍රික් හතර තමයි ලංකාවේ වැඩිම ළමයි ප්‍රමාණයක් A level දින දිස්ත්‍රික් හතර. පළවෙනියට මේක, දෙවෙනියට මේක, තුන මේක, හතර මේක. ඒතර මේ දිස්ත්‍රික් වල සාමාන්‍යයෙන් ඉස්සර A3ක් ගත්තත් දැන් කුරුණෑගල A3ක් ගත්තොත් ඉස්සර සාමාන්‍ය රෑන්ක් එක 30 ගණන් වලින්වත් බේරනවා. පැහැදිලිනේ? දැන් අපි ලියන කාලෙත් A3 කියලා කියන්නේ සාමාන්‍යයෙන් ඉතින් අනිවාර්යෙන් 50ට අඩුයි. කොහොමවත් 50ට අඩුයි. ස්ථිරයි. දැන් කේස් එකකින් දැන් එදා නුවර ළමෙක් ආව කතා කරන්න නුවර ළමයා ඒ ළමයාගේ රිසල්ට් එක මේක. හරිද? රෑන්ක් එක 116. දැන් මේ ළමයා ආයෙ ලියනවා එක්සෑම් එක. එක්සෑම් එක ආයෙ ලියන්න හේතුව පේරාදෙණිය හරි මොරටු හරි ඉංජිනේරින් යන්න ඕනේ කියලා. 116 කියන්නේ අහුවෙන්නේ රුහුන්ට හරි ජයවර්ධනපුරේට හරි. දැන් මම නම් මේ ළමයා වුණා නම් මම ආයෙ ලියන්නේ නැහැ. රුහුණ හරි ජයවර්ධනපුර හරි මොකක් හරි මොන මගුලක් හරි BSc ඉංජිනේරින්නේ. මොකද මේ දැන් ආවට පස්සේ මේ පාස් අවුට් ලාවට පස්සේ අහන්නේ නැහැ නේ. එක එක අයවිල්ලා අහන්නේ ඔයා කොහෙද හිටියේ පේරාදෙණියේද හිටියේ ඔයා රුහුණේද හිටියේ ඊයා එන්න එපා මග ළඟට. එහෙම කියන්නේ නැහැ නේ. බෙහෙත් ගන්න ගියාට පස්සේ ඩොකායෙන් අහන්නේ නැහැ ඔයා කොහෙද හිටියේ කොළඹින්ද පාස් අවුට් උනේ පේරාදෙණියෙන් දාවේ රාගමින් දාවේ අප්පෝ යාපනෙන් දාවේ දෙන්න එපා මට බෙහෙත් මයි යනවා කියලා යන්නේ නැහැ නේද? ඩොකාමනේ. මම ඉතින් මේක මේ ළමයාට කිව්වා. නමුත් මේ ළමයාගේ ආසාව තමයි පේරාදෙණියට හරි මොරටුවට හරි යන එක. ඒතකොට ඒ ආසාව අවුලක් නැහැ නේ. එක එක මිනිස්සුන්ගේ ආසාව වෙනස්නේ. නේද? මගේ කැමැත්තම මෙතන වෙන්න ඕනේ නැහැ නේ. ඒකින්ද ආය කරනවා මම කිසි අවුලක් නැහැ කරන්න සපෝට් එක දෙන්න මැට්ටික් කරන් යන්න කියලා. ඒතකොට ඉතින් ඒ තුනක් තියාගෙන ආය කරනවා කියලා කියන්නේ ඊටාම මේ විරල සිදුවීමක්. හැබැයි ළමයි ඉන්නවා එහෙම කරන. දැන් ගිය අවුරුද්දේ කලින් අවුරුද්දේ කොළඹ මන් දැක්කා මයපන්ති ආවලා වෙන්නේ මම මේ රිසල්ට් දැක්ක එක මම මේ කියන්නේ. පළවෙනි පාර A2යි B1යි කොළඹ. A2යි B1යි. මෙඩිසින් අහුවෙලා නැහැ. රෑන්ක් එක 300 ගාණක් හරි 400 ගාණක් හරි. හරිද? දෙවෙනි පාර ලියලා A3යි. මෙඩිසින් අහුවෙන්නේ නැහැ. රෑන්ක් එක 200 ගාණක් මෙඩිසින් අහුවෙන්නේ නැහැ. තුන්වෙනි පාරත් ලියලා A3යි. යන්තම් රෑන්ක් එක 20ට වඩා අඩු රෑන්ක් එකක් ඇවිල්ලා මෙඩිසින් අහුවෙනවා. එතන මේ ළමයා මෙඩිසින් යන්න ෂයි 3ක් කරලා. ෂයි 3 ප්‍රතිඵලයේ A8යි B1යි. නේද? නැද්ද? ඒ කියන්නේ අවුරුදු 5ක් A level ලියලා තියෙනවා. ඒ කියන්නේ ෂයි 3ක් කරනවා කියන්නේ අවුරුදු 5න්නේ. කලින් අවුරුදු 2යි ලියන අවුරුදු 3යි අවුරුදු 5යි. අවුරුදු 5ක් ලියලා සබ්ජෙක්ට් 3ට A සාමාර්ථ 8ක් අරගෙන B සාමාර්ථයක තරම් අවසාන මොහොත තමයි මොකද්ද? මෙඩිසින් ගිහිලා තියෙන්නේ. ඒ කියන්නේ උත්සාහය අතාරින්න නැතුව මේ ළමයා ඉතින් කරලා මෙඩිසින් යන්න ඕනේ හින්දා. ඒක කොළඹ ප්‍රතිඵල කොළඹ තත්ත්ව මේක. ඒක කොළඹ සාමාන්‍යයෙන් පන්තියක ගත්තත් ෆිසිකල් ක්ලාස් එක දැන් මම රිසල්ට් ගහන්නේ නුවරයි කුරුණෑගලයි ෆිසිකල් පන්ති වල අපේ රිසල්ට් එන්නේ වැඩි හරියක්. එතකොට කොළඹයි ගම්පහයි ගත්තොත් එහෙම ඒ යකුරු හෙන්න තොගවල් තියෙනවා. හේතුව මේ දැන් මේ සරල උදාහරණයක් මේ වෙනවනේ. දැන් මේ වගේ එකකටත් මෙඩිසින් යන්න බෑ. ඒතර මෙඩිසින් යන 200 ගාණක් ගත්තොත් ඒ 200 ගාණම ඔක්කොගම ගත්තොත් කෙමිස්ට්‍රි ඒ වගේ. ඒතර හෙන්න තොගයක් තියෙනවා ඒ යකුරු දිස්ත්‍රික් ඇතුලේ. ඒක එකක්. එතකොට මේ එකක් ඔය කතාව ඊළඟට දැන් කුරුණෑගල ප්‍රධාන ප්‍රශ්නේ තියෙන්නේ A2යි B1 ආපු ළමයෙක් ඉන්නවා දැන් අපේ ඔෆිස් එකේ ස්ටාෆ් එකේ ඉන්න ළමයෙක් යා A2යි B1 මූ බයෝ B1ත් බයෝ හරිද මේ දෙකට කෙමිස්ට්‍රි ෆිසික්ස් දෙකට A2ක් තියෙනවා මෙයාගේ රෑන්ක් එක 245ද කොහෙද මෙඩිසින් අහුවෙන්නේ නැහැ. ඒතර ඉස්සර සාමාන්‍යයෙන් A2යි B1යි කොත් ෂුවර් මෙඩිසින් A1යි B2 ආවත් මෙඩිසින් යනවා ඉස්සර සමහරලාට. දැන් A2යි B1කට මෙඩිසින් යන එකත් බරපතල ප්‍රශ්නයක් වෙලා තියෙනවා. ඊළඟට ගත්තොත් එහෙම මේ කුරුණෑගලනේ. එතන මෙයාගේ මේ කුරුණෑගල A2යි B1කට අහු වෙන්නේ නැහැ කියනම නෑ. සමහර අය A2යි B1කට අහු වෙනවා. නැත්තේ නෑ. හැබැයි සමහරලාට අහු නොවී තියෙනවා. දැන් නුවර පේපර් ක්ලාස් එකේ ගත්තොත් පේපර් ක්ලාස් එකේ ඉස්සර සාමාන්‍යයෙන් හැමදාම වැඩි ලකුණු ගන්න টොප් ලිස්ට් එකේ මම නම් කියද්දි නැගිටපු ළමයෙක් හිටියා. ඒ ළමයා ඇවිල්ලා දැන් කතා කරා. ඒ කියන්නේ දැන් টොප් ලිස්ට් එකේ පන්තිය නැගිටිනවා කියන්නේ ඌ තමයි සාමාන්‍යයෙන් ගොඩක් දවස් වලට එක වෙන්නේ. පේපර් එකේ. හරිද? උගේ ප්‍රතිඵල කියන්න ආවා ඌ A2යි B1යි. දැන් උගේ B1 තියෙනෙත් බයෝ වලට. හැබැයි මූ දිස්ත්‍රික් 42. හරිද? එහෙම වෙන්න හේතුව මොකක් වෙන්නේ නැද්ද? එහෙම වෙන්න හේතුව මොකක් වෙන්නේ නැද්ද? දැන් ඌනේ කෙමිස්ට්‍රි පන්තියේ টොප් ලිස්ට් හිටියේ. ඒ කියන්නේ ඌගේ අනිවාර්යෙන් පන්තිය හැමෝටම වඩා දැන් පන්තිය මුට වඩා දිස්ත්‍රික් රෑන්ක් එක තියෙන පල්ලෙහා තියෙන. ඒ කියන්නේ දිස්ත්‍රික් රෑන්ක් මුල් 10 ඇතුළින් ළමයිනුත් පන්තිය හිටියනේ. හැබැයි ඒ ඔක්කොටම වඩා මුගේ කෙමිස්ට්‍රි එක මොකද වෙන්න ඕනේ? හොඳ වෙලා තියෙන්න ඕනේ. අන්නේ කෙමිස්ට්‍රි එක හොඳ වීම හින්දා තමයි A2යි B1 වෙලාත් මොකක් වීමද 42 වෙලා නතර වුනේ. ඉතින් මූ තමයි පන්තියට හොඳ මේකා කෙමිස්ට්‍රි වල. ඒතකොට ළමයි ඔය අර දිස්ත්‍රික් රෑන්ක් අයිලන්ඩ් රෑන්ක් ගහනව නේද ගුරුවරු? දිස්ත්‍රික් රෑන්ක් අයිලන්ඩ් රෑන්ක් ගැහුවට එතන පොඩි සැඟවිච්ච යථාර්ථයක් තියෙනවා. මම එකයි කිව්වේ මේක ළමයි දලන් ඉන්න ඕනේ. ඔය දිස්ත්‍රික් රෑන්ක් එකයි අයිලන්ඩ් රෑන්ක් එකයි හැදෙන්නේ ගුරුවරු 3 දෙනෙක්ගේම එකතු වීමෙන්. පැහැදිලිනේ?
දැන් මේකට A2B එක තියාගෙන 42 වෙලා මෙඩිසින් යන්න හම්බෙන්නේ නැහැ. කෙමිස්ට්‍රි වල ඒකත් හොඳට තිබ්බේ නැත්තම්. ෆිසික්ස් වලත් ඒක හොඳට ඇති. හැබැයි මෙතන කේස් එක උනේ මේ B එක එන්න අනික් සබ්ජෙක්ට් එකේ ගුරුවරයාගේ සමහර විට දායකත්වය. මං හිතන්නේ ළමයා වැඩ නොකර හිටියා වෙන්න බෑනේ. අනිත් දෙක කරා නම්. එතකොට මේ දෙකට හම්බෙච්ච දායකත්වය වගේ මේකට හම්බෙච්ච නැති හින්දා තමයි මේක 42 උනේ. නැත්තම් මූ කෙමිස්ට්‍රි ක්ලාස් එකේ টොප් නම් ෆිසික්ස් එකේ টොප් වුණා නම් බයෝ එකේ টොප් වුණා නම් මූනේ දිස්ත්‍රික් ෆස්ට් වෙන්නේ. ඒකනේ කතාව. ඒක නිසා අර දිස්ත්‍රික් ෆස්ට් එක සහ අයිලන්ඩ් ෆස්ට් එක හෝ දිස්ත්‍රික් 2 3 4 ওই රෑන්ක් ටික ඒවා එන්නේ අර ඔක්කොම ගුරුවරුන්ගේ එකතු වීමෙන්. මෙඩිසින් ඉන්ජිනේර දැන් මගේ වගකීම මොකද්ද? මගේ වගකීම තමයි ළමයි මේක ඔයාලා හොඳට තේරුම් ගන්න. මගේ වගකීම ඔයාලව කෙමිස්ට්‍රි වලින් මෙතෙන්ට ආවට පස්සේ කෙමිස්ට්‍රි වලින් පර්ෆෙක්ට් කරලා යවන එක මිසක් මගේ වගකීම නෙමෙයි දිස්ත්‍රික් රෑන්ක් එකක් අයිලන්ඩ් රෑන්ක් එකක් හදන එක මගේ වගකීමක් කියලා මං හිතන්නේ නැහැ. මම කෙමිස්ට්‍රි වලට 100න් 100 ගන්න පුළුවන් වෙන්න උගන්ලා යවනවා. ළමයාගේ තමයි තුට්ටිය තියෙන්නේ. මට දැන් මෙහෙම ගුරුවරු ඉන්නවා. දැන් මේවා පෞද්ගලිකව අදාළ කරගන්න නැතුව හිතන්නකෝ. සමහර ගුරුවරු ඉන්නවා පන්තියේ ඉන්න වැඩි ලකුණු ගන්න ළමයි ටික තෝරගන්නවනේ. ඒ ළමයි ටික තෝරගෙන ඒගොල්ලන්ට වෙනම ඇටෙන්ෂන් එකක් දෙනවා. හරිද? දීලා මොකද කරන්නේ? ළමයාත් එක්ක කතා කරනවා. අපි දිස්ත්‍රික් රෑන්ක් එකක් දාමු. අපි හදමු දිස්ත්‍රික් රෑන්ක් එකක්. මමත් දායක වෙන්න. හරිද? අපි එකතුලා වැඩ කරමු. කියලා ඒ ළමයි ටිකත් එක්ක කතා කරන් ඒගොල්ලන්වත් එක එක පන්ති වලට යොමු කරගෙන අර රෑන්ක් එකක් වෙනකන් අරන් යනවා. දැන් මෙතන ළමයි ඉන්නවනේ විශාල ප්‍රමාණයක්. මම මේ ළමයි ඉස්සරහා කෙලින්ම කලිසමක් ඇඳගෙන කොන්ද පණ ඇතුව කියන්නේ මේක ඇතුලේ එක ළමයෙක්ටවත් මෙතන මගේ පෞද්ගලික හිතවත්කම් මත දෙමාපියෝ හිතවත් අයියලක් කළා හිතවත් ළමයි මං හිතන්නේ ඉන්නවා මෙතන. ඒ වුණත් එහෙම ළමයෙක්ටවත් කිසිම හේතුවක් මත මම පෞද්ගලිකව වෙනම රෑන්ක් එකකට යන්න උදව් කරන්න වගේ කතාවක් කතා කරලා නැහැ. මෙතන ඔයාලා ඕන කෙනෙක්ගෙන් අහනවනේ මෙතන මගෙත් එක්ක කතා කරන ළමයි ඉන්නවා. හිතවත් ළමයි ඉන්නවා. කතා කරන ළමයි ඉන්නවා. නමුත් මේ එක ළමයෙක්වත් අනික් ළමයින්ගෙන් ස්පෙෂල් කරලා ඇදලා අරගෙන ඌව රෑන්ක් එකකට ගෙනියනවා කියන තැන ඉඳන් මම වැඩ කරන්නේ. මොකද හේතුව ක්ලාස් එක ඇතුලේ ඕවරෝල් හැමෝම එන්නේ එකම ෆී එකක් ගෙවලානේ. ඒත් එකම ෆී එකක් ගෙවලා ඉවරට පස්සේ මගෙත් එක කන්ටැක්ට් වෙන ළමයාට විතරක් මොකක් හරි අම්මා තාත්තගේ සම්බන්ධකමක් මත හරි මගෙත් එක කන්ටැක්ට් වෙන ළමයාට විතරක් මම වෙනම ෆේවරේෂන් එකක් දුන්නොත් ඒක මගේ හිතට හරිනේ නැහැ. පොඩි අවුලක් තියෙනවා. මම පන්තිය උගන්වන්නේ හැම එකකටම දිස්ත්‍රික් රෑන්ක් එකකට යන්න පුළුවන් වෙන්න කෙමිස්ට්‍රි වලට ඒක කරලා පන්තිය උගන්වන්නේ. අන්න ඒක හින්දා තමයි මම හැම අවුරුද්දකම මේක ඔයාලට කියන්නේ වෙලාව නාස්ති කරනවා නෙවෙයි මේක කියලා පැහැදිලි කරන්න ඕනේ. ආයෙ මේක ගැන කතා කරන්නේ නැහැ. මම හැම අවුරුද්දකම ළමයි ගහන්නේ කෙමිස්ට්‍රි වලට තිබ්බ පන්තිය තිබ්බ A ගාන කීයද B ගාන කීයද? ඔච්චරයිනේ. A කීයක් තිබ්බද B කීයක් තිබ්බද? මොකද පන්තියේ ළමයි මං හිතන්නේ බලාපොරොත්තු වෙන්න ඕනේ A යකුරු ගාන සහ B යකුරු ගාන විතරයි. ඒ කියන්නේ කොච්චරක් තිබ්බද? F ප්‍රමාණයත් හරිනම් ගහන්න ඕනේ. හැබැයි ඕක මට විතරක් ගහන්න බෑනේ. දැන් මං හෙට ගහනවා මගේ පන්තියේ ඇත්තටම පන්ති F තියෙනවනේ පේල් විච්ච උන් ඉන්නවා පන්ති. නැති වෙන්නේ කොහෙද? මේ වගේ පන්තියක පේල් විච්ච උන් නැති වෙන්නේ. අර කොහේ හරි තැනක ගුරුවරයෙක් කියනවා මම පන්තියේ පේල් ළමයි නැහැ කියලා පට්ට කපටියෙක්. ඉතින් ඇත්ත කතාව. අනිවාර්යෙන් පේල් වෙන්නේ උන් ඉන්නවා. ඒක ස්ථිරයිනේ. ඒතර පේල් ගාන ගැහිය හැකි. ෆේල් ගාන ගැහුවොත් වෙන්නේ මං විතරක් හයිලයිට්ලා පේනවා. මගේ පන්තිය විතරයි බලද්දි ළමයි ෆේල්ලා තියෙන්නේ එහෙම බැලුවා. ඒකද ඒක කරන්නත් බෑ. හැබැයි ගුරුවරු එකක තාවයකට එනවා නම් ෆේල් ගාන ගහමු කියන මමත් කැමතියි ෆේල් ගාන ගන්න. ඒතර මම ගහන්නේ AB ටික. ඒතර ඔයාලා පන්ති යන ගුරුවරුන්ගෙන් බලන්න ඕගොල්ලෝ රිසල්ට් ෂීට් ගහද්දි AB අකුරු ටික ගහනවාද කියලා පොඩ්ඩක් බලන්න. මොකද හේතුව දිස්ත්‍රික් රෑන්ක් වලින් විතරක් පන්තිය හොයන්න බෑ. මොකද්ද දන්නවද ප්‍රශ්න? දැන් හිතන්නකෝ ළමයි පන්තිය 100ක් හිටියා කියලා. ඔය 100 ඇතුලේ දිස්ත්‍රික් පළවෙනියා හිටියා. දිස්ත්‍රික් පළවෙනියා හිටියට පස්සේ තව ඒ 100ටම දිස්ත්‍රික් පළවෙනියා සහ කෙමිස්ට්‍රි වලට ඒ තියෙන තව ඉන්නේ 10 දෙනෙක් විතර ඉන්නේ. පැහැදිලිනේ? ඒතර පන්තියේ ප්‍රතිඵලය හොඳයි වගේ පේනවා. මොකද්ද පළවෙනියා ඉන්නේ? දිස්ත්‍රික් පළවෙනියා ඉන්නේ. සහ අනික් දේ මම මීට කලින් ඔය දිස්ත්‍රික් රෑන්ක් අයිලන්ඩ් රෑන්ක් ආවට සාමාන්‍යයෙන් ඒවා ලොකුවට හයිලයිට් කරන්නේ නැහැ. හේතුවක් තියෙනවා මේ හේතුව සාධාරණ නැද්ද කියලා ඕගොල්ලෝ හිතන්න. දැන් 2020 අයිලන්ඩ් ෆස්ට් ආව නුවරින්. මම පන්තියේ අයිලන්ඩ් ෆස්ට් ආවා. ඒතර ඒක පරණ සිලබස් එකේ අයිලන්ඩ් ෆස්ට් වුණා. නුවර ඉතිහාසෙම කවදාවත් නිව් සිලබස්වත් ඕල් සිලබස්වත් එකෙක්වත් අයිලන්ඩ් ෆස්ට් වෙලා තිබ්බේ නැහැ. 2020 තමයි ඉස්සෙල්ලාම අයිලන්ඩ් ෆස්ට් ආවේ. නුවරට මේ දක්වා තාමත් අයිලන්ඩ් රෑන්ක් එකක් වෙන ආයේ නැහැ. ඒතර ඒක මම පන්තිය ආවා. හැබැයි මම හොඳටම දන්නවා ළමයි සමහර අවුරුදු වල මගේ පන්තියේ දිස්ත්‍රික් ෆස්ට් ආවට සමහර අවුරුදු වල දිස්ත්‍රික් ෆස්ට් එන්නේ නැහැ. දැන් ගිය අවුරුද්දේ මගේ පන්තියේ දිස්ත්‍රික් ෆස්ට් ආවා කියලා හිතන්නකෝ. මං හැම්බිලක් ගහනවා දිස්ත්‍රික් ෆස්ට් ගිය පන්තියටම යන්න කියලා. හරිද කියලා කියන දිස්ත්‍රික් ෆස්ට් ආව හින්දා තමයි මගේ පන්තිය හොඳම පන්තිය. ඒකින්ද පන්තියට එන්න කියලා හැම්බිලක් ගහනවා. දැන් මේ අවුරුද්දේ මගේ දිස්ත්‍රික් ෆස්ට් නැහැ. දැන් මොකද වෙන්නේ ඒතර? ඒතර මං ගිය අවුරුද්දේ ගහ හැම්බිලේ වළංගු භාවයට මොකද වෙන්නේ? එහෙනම් ඒ වළංගු භාවයට අනුව මේ අවුරුද්දේ දිස්ත්‍රික් ෆස්ට් ආපු පන්තියක් තියෙනවනේ. ඒකට අනිවාර්යෙන් ළමයි ටික ඔක්කොම යන්න ඕනේ. ඒද මම්මනේ කියන්නේ. පළවෙනි යන පන්තිය තමයි හොඳම පන්තිය. ළමයි මතක තියාගන්න ඔය දිස්ත්‍රික් රෑන්ක් එක අයිලන්ඩ් රෑන්ක් එක කියන එක හැම අවුරුද්දකම විචල්ලයි. සමහර අවුරුදු වල මගේ පන්තිය තියෙනවා සමහර අවුරුදු තවස කෙනෙක්ගේ පන්තිය තියෙනවා. තවස කෙනෙක්ගේ පන්තිය ආයෙ තියෙනවා. සමහරලාට ගෲප් ක්ලාස් එකකින් එන්නත් පුළුවන් ඊළඟ අවුරුද්දේ. හැබැයි ඕවරෝල් 2022 2023 සහ මේ අවුරුදු 2024 කියන අවුරුදු තුනේ
නුවරයි කුරුණෑගලයි පන්ති කරන කෙමිස්ට්‍රි ගුරුවරුන්ගෙන් වැඩිම A අකුරු ගානයි B අකුරු ගානයි රිසල්ට් ෂීට් වල දැන් ගහලා තියෙනවා. කලින් අවුරුද්දේ ඔය රිසල්ට් ෂීට් එක ගහන්න කල් ගියා. කල් ගියාට පස්සේ දාපු චෝදනාව තමයි ඇත්තටම කල් ගියේ මගේ කම්මැලිකම හින්දා. මං එන අකමැති ඔය අරගෙන මේවා ඇත්තට දැන් ඔය ආර්ට් වර්ක් එක හැදුවම ළමයි ඒ ඩිසයින් කරන තැනට ගිහලා ඉඳගෙන බලන් ඉන්න ඕනේ ඒක හදනකම්. මට අර එකතන ඉඳන් ඉන්න ප්‍රශ්නයක් තියෙනවා. හරිද? හැමතිස්සෙම අර මේ වැඩේ කල් දානවා මං කරනවා හරි පස්සේ බලමු කියලා මම එනවා. ඒතර ඒක හින්දා කල් ගියා. කල් ගියාට පස්සේ මම රිසල්ට් ෂීට් එක ගහට පස්සේ දාපු උත්තරේ තමයි මොකක්ද උත්තරේ? ඉස්කෝල වලට ගිහිල්ලා මොකද්ද අර රිසල්ට් ෂීට් අර ෆොටෝ ගහලා තියෙන ෆොටෝ ගහන් ඇවිල්ලා ඒවා ගෙනල්ලා රිසල්ට් ෂීට් එකේ දානවලු. දැන් මේවට උත්තර දීලා ඉවරයි හරිද? ආයි උත්තර දෙන්නේ නැහැ. දැන් මේ පාර දැන් ඔය කියන කතාව ඔක්කොම ළමයි සාමාන්‍ය මතක තියාගන්න උත්තර දෙද්දි උත්තර දෙන්න ඕනේ ආයෙ ලොවෙත් නැති වෙන්න උත්තර දෙන්න ඕනේ. කට ආයෙ වචනයක් හෙල්ලෙන්නේ නැති වෙන්න උත්තර දෙන්න ඕනේ. මොකද හේතුව තමන් වැරද්දක් කළා නැත්නම් තමන්ට බය වෙන්න දෙයක් නැහැ. මොකද මං ගිය අවුරුද්ද ගහපු රිසල්ට් ෂීට් වලත් ඔක්කොම ළමයින්ගේ ප්‍රතිඵල මගේ පන්ති ආපු ළමයි අපේ A+ එකේ ඩේටාබේස් එකේ ඉන්න ළමයි. ඒව ගැහුවේ. ඒකින්ද දැන් මේ පාරක් දැන් ඕක මං ආයෙ පරක් වෙලා ගැහුවත් මං කොච්චර කීවත් A+ එකේ ඩේටාබේස් එකේ අපේ ළමයි ටික ඉන්නවා කියලා කොට පිළිගන්නේ නැහැනේ. මං ඒකින්ද දැන් මේ වෙද්දි පොත ගැහුවා. දැන් රිසල්ට් ඇවිල්ලා දවස් කීයද? දවස් 5යි. මේ වෙද්දි මං දන්න තරමින් නුවරවත් කුරුණෑගලවත් කිසිම ගුරුවරයෙක් තමන්ගේ පන්තියේ මේ දක්වා වාර්තා වෙලා තියෙන AB ප්‍රමාණය ගහලා නැහැ. ඩිස්ට්‍රික්ට් රෑන්ක් අයිඩන්ට් රෑන්ක් ඒ ටික ගහනවා ප්‍රතිඵල ටිකට. නමුත් තමන්ගේ පන්තියේ මේ දක්වා වාර්තා වෙලා තියෙන AB ප්‍රතිඵල ප්‍රමාණය ගහලා තියෙන දැන්ට මං විතරයි. හෙට උදේ ඔයාලට මේ පොත හම්බෙයි. ෆිසික්ස් පන්ති යද්දි කම්බයින්ඩ් මැත්ස් පන්ති යද්දි හෙට පොත හම්බෙයි. ඒක බලන්න ඒකේ A අකුරු B අකුරු කොහොමද තියෙන්නේ කියලා. ඔය බාගෙට තියෙන්නේ. තව රිසල්ට් ළමයි කියන්නේ නැග මං ඉන්නේ. හැබැයි මේ පාර අර ගැහුවේ නැත්තම් ආයෙ මාසකින් ගිහුවොත් ආයෙ කොහෙර තැනක අඬ කියනවා. ඉස්කෝල වලට ගිහලා ෆොටෝ ගහන් ආවා කියලා. අර බෑනේ බං ඉතින් අර ඕනට මේවා වෙන්න දැන් මට තේරෙන්නේ ඒක මැනේජ් කරන්නේ දැන් අර හරි කෙලින් මොකක් හරි දෙයක් කතා කරලා හරියට තාකිත් එක්ක ඇවිල්ලා මේක ඔයා මෙහෙම කරා කියලා ඔප්පු කරලා පෙන්නනවා නම් මම කැමතියි ඒකට මූණ දෙන්න. මේවා මේ තැන් වල එක එක තැන් වල කී ආණ්ඩ මට මෙහෙම කරා මට අර එහෙම කරා. ඒ කියන්නේ අර කොහේ හරි තැනකට ගිහලා කාඩ් එකකින් නැත්නම් මොකක් හරි ඇඟිල්ලෙන් ඇනලා අනිත් පැත්තට කන පුරවලා ගැහුවට පස්සේ අඬ යනවා. ඇයි මට එච්චර හයියෙන් ගැහුවේ කියලා. හරිද? ඉතින් දැනන් ඉන්න බෑ මුලින් ගිහලා අයින් නැතු ඉන්න. හරිද? ඒ කියන්නේ නේද? තේරුම් ගන්න බෑ මිනිස්සෙක් වුණාම. ඒකක්. අනික මේක අන්තිම වශයෙන් මේක කියන්නම්. ඔය ළමයි මෙන්න මේ කපටි වැඩේ කරනවා කට්ටිය. මේ කපටි වැඩේ කරනවා මේක පොඩ්ඩක් බලන් ඉන්න මේක පොඩ්ඩක් විමසිල්ලෙන් අහන් ඉන්න. මේක කියනවා මේක ගැන ආයෙ කතා කරන්නේ නැහැ. අද වෙලාව ගත්තට මේක ගැන ආයෙ කතා කරන්නේ නැහැ. මෙතනින් හැර කතාවක්වත් කරන්නේ නැහැ. කිව්වොත් ආයෙ කතා කරන්නේ නැහැ අහගන්නකො. ඔය මෙහෙම එකක් කරනවා. මම ඕක කරා 2021. 2021 කොහොමද කරා? හරිද? දිස්ත්‍රික්කේ පළවෙනි 100 ඇතුළේ ඉන්න ගාන ගහනවා. හරිද? මම ඕක 2021 කරලා මට ටිකකින් තමයි ওই වැඩේ කල්පනා වුනේ. ඇත්තට මම ඒක අවබෝධයක් නැතුව කරපු වැඩක්. ටිකකින් කල්පනා වුණාට පස්සේ හිතුණා චික් විතරක් ඒ කරපු වැඩේ එහෙන කැතයි කියලා. එතනින් එහාට මම ආයෙ කවදාවත් ඒක කරේ නැහැ. මෙන්න මේකයි. මේ ගහනවානේ දිස්ත්‍රික්ක හිතන්නකො පළවෙනි 100න් 110ක් හිටියා කියලා ගහනවා. හරිද? දැන් ළමයි එකපාරට බය වෙනවා. 100න් 110 වෙන්න පුළුවන්ද? වැරදිලාද දන්නේ නැහැ. කියද්දි නෑ ළඟින් ඉන්නවගෙන පුළුවන්නේ. දිස්ත්‍රික්කේ 100න් 110ක් ඉන්න පුළුවන් නෑ. දිස්ත්‍රික්කේ පළවෙනි 100 කිව්වට බයෝ 100යි මැත්ස් කීයක් ඉන්නවද? 100ක් ඉන්නවනේ. අර 100 ගත්තාම බයෝ කරපු 100යි මැත්ස් කරපු 100නේ. එතන ළමයි කීයක් ඉන්නවද ඉක්මනට කියන්නේ? 200ක් ඉන්නවනේ. 200න් 110ක් තියෙන්න පුළුවන්නේ. පුළුවන්. මරුනේ පන්තියනේ සුපිරි. ඒ කියන්නේ කුරුණෑගල දිස්ත්‍රික්කේ පළවෙනි 200න් කීයක් ඉන්නවද? 110ක් ඉන්නවා. ඇත්තටම මාරේ වගේනේ පන්තියනේ. හරි. ඒ ගහලා තියෙන රිසල්ට් ටික පොඩ්ඩක් හිමීට බලනවා. මොනවද ගහලා තියෙන කියලා බලනවා. ඔන්න බලද්දි එක රිසල්ට් එකක් තියෙනවා කුරුණෑගල දිස්ත්‍රික්කේ ළමයිගේ ඉස්කෝලයක් තියෙනවා. ඊළඟ රිසල්ට් එක කියවද්දි ඒ ළමයාගේ ඉස්කෝලේ නුවර. හරිද? ඒතකොට කුරුණෑගල ඔන්න කුරුණෑගල හරිනේ. අනික නුවර. දෙක නුවර රිසල්ට් එකක් උද්දහලානේ. එහෙනම් නුවර රිසල්ට් එකක් ගන්නවා කියන්නේ අනිවාර්යෙන් කීයක් එතන ඉන්නවද ළමයි? තව 200ක් එන්න බෑ. ඒ නුවර බයෝ 100යි මැත්ස් 100යි. කීයද දැන් ඔක්කොම? 400. දැන් ටිකක් බය හිතනවානේ. 400න් 110ක්. පොඩ අවුල් වගේ වැඩි නේ හා. දැන් රිසල්ට් ෂීට් එක බලලට හොඳට කියවයි යන්න ඈ. කියවයි යද්දි ෂේප් එකේ කෑගල්ලි ළමයෙකුත් ඉන්නවා. කෑගල්ලි ඉස්කෝලෙකුත් තියෙනවා. දැන් කීයද? 600යි. 600න් කීයද? 110යි. තව ටිකක් රිසල්ට් ෂීට් එක කියවගෙන යනවා පල්ලෙහාට. මේම්බොලේ මාතලේ ඉස්කෝලෙකුත් තියෙනවා. කීයද? 800යි. කියන්නේ හැමෝම කියන්නේ හරිද? ගන්ට පොඩි විනෝද දෙන්නේ හරිද? 800යි. තව ටිකක් පල්ලෙහාට කියවගෙන යද්දී මලකෙලියයි නුවරඑළිය දිස්ත්‍රික්කේ ළමයෙකුත් ඉන්නවා. නුවරඑළිය දිස්ත්‍රික්කේ ළමයෙකුත් ඉන්නවා. කීයද? 1000යි. හරියට හරි. 1000යි. තව ටිකක් බලාගෙන යද්දී අකෝ මලකෙලියයි ආයෙ කියවද්දී
අනුරාධපුරයේ දිස්ත්‍රික්කේ ළමයෙකුත් ඉන්නවා. අනුරාධපුර කීයද? 1200යි. තව ටිකකින් බලද්දි මල මගුලයි. හරිද? පොළොන්නරුවේ එකෙකුත් ඉන්නවා. කීයද? 1400යි. දැන් 1400න් කීයද? 110යි. හරිද? මරු. තව ටිකක් බලද්දි ත්‍රිකුණාමලයේ එකෙක් ඉන්නවා. හරිද? ට්‍රින්කෝ ඉන්නවා. කීයද? 1600යි. තව ටිකක් බලද්දි ෂේප් එකේ බලද්දි බදුල්ලේ එකෙකුත් ඉන්නවා. 1000 කීයද? මට මතකත් නැහැ. 800යි නේද? 1800යි. මේ දිස්ත්‍රික්ක ටික මම විශේෂයෙන් ලියන්න හේතුව මොකද්ද? මේ දිස්ත්‍රික්ක ටික විතර විශේෂයෙන් ලියන්න හේතුව මොකද්ද? ඈ? දුවරයි කුරුණෑගලයි ෆිසිකල් පන්ති කරනවා නම් මේ දිස්ත්‍රික්කේ හැමෝගෙම ලබයිනවා. ඔයාලා නැගිලා කියනවා. දුවරයි කුරුණෑගලයි ෆිසිකල් පන්ති කරන ගුරුවරයෙක්ට මේ දිස්ත්‍රික්ක සියල්ලෙම වෙනවා. තව එකක් තියෙනවා. මොණරාගලනුත් වෙනවා. මොණරාගල. කීයද? 2000යි. ළමයි කුරුණෑගල පන්තිය ඇතුලේ කෑගල දිස්ත්‍රික්කේ ළමයිනුත් ඉන්නවා. ඔය දඹුල්ල පැත්තෙන් ගලම්මනම් ගලේවල පැත්තෙන් යනවා මොකද්ද මාතලේ දිස්ත්‍රික්කේ ළමයිනුත් ඉන්නවා. තව ඊට පස්සේ කැගිරාව මේ පැත්තේ උඩ හරියෙන් එනවා නම් අනුරාධපුරේ සහ මොකද්ද පොළොන්නරුවෙනුත් ඉන්නවා. පැහැදිලි මේ කුරුණෑගල පන්තියද දැන් ඉන්නවා. මේ දැන් පිසිකල් ආපු ළමයි ඉන්නවා. නුවර පන්තිය ඇතුලේ විශේෂයෙන් කෑගල්ල මාතලේ කොහොමත් ඉන්නවා. නුවර එළියේ ඉන්නවා. නුවරට එහා පැත්තෙන් දිස්ත්‍රික්කේ නුවර එළියේ. හරිද? ත්‍රිකුණාමලයේ ළමයි නුවර සහ මේ කුරුණෑගල පන්ති දෙකේම ඉන්නවා ත්‍රිකුණාමලයේ ළමයි. මේ බෝඩ් ලයිවල පන්තියේ ළමයි ඉන්නවා. ඊට පස්සේ නුවර පන්තිය ඇතුලේ මොණරාගල ළමයි ඉන්නවා. මහියංගනේ පැත්තෙන් ඉස්කෝලේ ගිහලා මහියංගනේ පැත්තේ ඉස්කෝලේ යන මහියංගනේ ළමයි නුවරට ආවොත් ඒ ළමයි ඇති වෙන්නේ බදුල්ල දිස්ත්‍රික්කෙට. උතර මතක තියාගන්න ඔය නගර දෙකේ විතරක් පන්ති කරනවා කියලා කියන්නේ මේ දිස්ත්‍රික්ක 10ම ළමයි ඉනවා. ඒ කියන්නේ දිස්ත්‍රික්ක 10කින් ළමයි පන්තියට ගෙන්නගෙන පැහැදිලිනේ දිස්ත්‍රික්ක 10කින් ළමයි පන්තියට ගෙන්නගෙන ළමයි 2000ක් විතර ඔක්කොම නියදියකින් කීයද ගහලා තියෙන්නේ 110ක්. මරු නේද? මරුනේ. තව ටිකක් හොඳට බැලුවොත් රිසල්ට් ෂීට් එකේ තියෙනවා ඔන්ලයින් රිසල්ට්. මගේ වගේ ඔන්ලයින් රිසල්ට් තියෙනවා. ඒ කියන්නේ මම ගහන්නේ අර 200 මෙච්චරක් ඒවා ගහන්නේ නැහැ. ඇයි ඒ? ඔන්ලයින් එකවලම දැන් කොළඹ ගම්පහ ඒවත් දාලා ඒ අස්සට. එහෙම බැලුවොත් එහෙම යකෝ දැන් මලකෙලිය කොළඹ තියෙනවා, ගම්පහ තියෙනවා, මාතර තියෙනවා, ගාල්ල තියෙනවා, හම්බන්තොට තියෙනවා, අම්පාර තියෙනවා, පුත්තලම තියෙනවා. තව 7යි. මේ කුරුණෑගලට පුත්තලමින් ළමයි ඉනවා. මට ලියන්න බෑ. කුරුණෑගල දිස්ත්‍රික්කයට කොහෙන්ද එන්නේ? පුත්තලමින්. කොච්චරද කියලා මට පුත්තලම අමතක වුණා. හරිද? පුත්තලමත් ලියන්න ඕනේ. හරියට බැලුවොත් ළමයි ඔය 100 ගාණක් ගහන්නේ ළමයි කීයකින්ද? 3000කින් 4000ක විතර තමයි ගහන්නේ. ඊළඟ දේ තමයි ඊළඟට කරන්න පුළුවන් කැතම වැඩේ තමයි මෙන්න මේක. ඔය පළවෙනි 100 ඇතුලේ රෑන්ක් කියලා ගහනව නේද? දිස්ත්‍රික්ක මුල් 100න් මෙච්චරක් ආව එකකින්ද ඉංජිනේරින් මෙඩිසින් මෙච්චරක් ගියා කියලා ගහනවනේ. මේ වගේ රිසල්ට් එකක්. ත්‍රිකුණාමලයේ දිස්ත්‍රික්කේ මෙන්න මේ වගේ රිසල්ට් එකක්. හරිද? මේ වගේ රිසල්ට් එක දිස්ත්‍රික් රෑන්ක් එක කීය වේද? ත්‍රිකුණාමලයේ දිස්ත්‍රික්කේ මේ රිසල්ට් එකේ දිස්ත්‍රික් රෑන්ක් එක කීය වේද? කීය වේද? BCS කීයද? හරිද? 68. ඔව් හරියටම කියනවා 68. මේ ළමයා මම පන්ති ආපු ළමයෙක්. හරිද? මේ ළමයා පන්ති ආපු ළමයෙක්. මේ ළමයාගේ දිස්ත්‍රික් රෑන්ක් එක කීයද? 68. මේ ළමයාට කෙමිස්ට්‍රි වල B එකක් තියෙන්නේ. මේ ළමයා ආය කරනවා කෙමිස්ට්‍රි වල B එකක් තියෙන දිස්ත්‍රික් 68. මේ සාකිත් එක කතා කරන්නේ. ත්‍රිකුණාමලී දිස්ත්‍රික්කේ පන්ති ආයේ මෙහෙ. කුරුණෑගල පන්ති ආයේ. මං කිව්වේ. හරිද? එතකොට අහන්නකෝ. එතකොට දැන් මේක පළවෙනි 100 ඇතුළට අයත් වෙන රිසල්ට් එකක් නේද? හැබැයි මේ ළමයා ඉංජිනේරින් අහුවෙන්නේ නැහැ. හැබැයි රිසල්ට් ෂීට් එකේ ගහනවා මොකද්ද? පළවෙනි 100 ඇතුළේ ඉන්නවා කියලා. සමහර වෙලාවට බැලුවොත් දැන් මම මේක ගහන්න මට IT දාගන්න B එකක් තියෙන හින්දා සමහර වෙලාවට මේකම ගහනවා ෆිසික්ස් වලට. පළවෙනි 100 ඇතුළේ ඉන්නවා කියලා ගහනවා. ෆිසික්ස් වල තියෙන S එකක්. පළවෙනි 100 ඇතුළේ තියෙන රිසල්ට් එකක් ඈ. ළමයින්ට බැලුවම පේන්නේ කොහොමද? අම්මා ඉතින් පළවෙනි 100 ඇතුළේනේ. සුපිරි රිසල්ට්. අය ඇඩ්‍රස් නැහැ. ඔන්න ඔහොමයි කොලේ වහලා ගහන්නේ. මම ඕවා ඊට කලින් පන්තියට කිව්වේ නෑ. හැබැයි මම ඕවා නොකිය මම මගේ පාඩුවේ දැන් 2024 ේම හොයන්නවත් බෑ මම පන්තිවලදී මම මගේ පාඩුවේ පන්ති ටික කරේ. දැන් මම එකක්වත් පන්තිවල කිව්වේ නෑනේ. මේවා නොකිය ඔය ඕන මගුලක් කරගත්තෙන් ඕන එකක් මෙහෙමයි කියලා කිව්වහම අර බබා පාඩ දානවනේ. චූටි බබා පාට අර නිකන් එන්න නලවන්න වගේ සීන් එකක් එන්නේ. අනේ අපි මුකුත් දන්නේ නෑ මෙහෙම ඒව කරන්න දෙන්න බෑ. දැන් මම පන්තිවල ඕවා ගැන කියන්නේ මේක මේ වෙලාව ගත්තේ මේ අනම්මනම් මඩක් ගහන්න මගුල ගන්න නෙමෙයි. මේ කිව්ව දේ යථාර්ථය තේරුම් ගන්න. පන්තිවල හොඳට මතක තියාගන්න පන්ති යනවා නම් ගුරුවරයාගේ AB අකුරු ටික මොනවද? සහ ඒ කලින් පන්තියේ ගිය එකෙක්ගෙන් A අකුරක් හරි B අකුරක් හරි පන්ති ගියේ උන්ගෙන් කලින් නිකන් අහන්න එපා. ඔය පන්ති කියලා පේලිච්ච උනුත් පන්ති හොඳ එක ගා යනවා.
ඇත්තටම හොඳ ඇති. හරිද? ඌ වැඩ නොකර ඉඳලා ෆේල් වෙන්නේ නැති. නමුත් ෆේල් වෙච්ච එකෙන් අහන්න එපා තේරුම් නැහැ. S එකක් තියෙන ළමයෙක්ගෙන් අහන්න යන්න එපා. ඌට අවබෝධයක් නැහැ ඒක ගැන. A එකක් B එකක් ගත්ත දන්න එකෙක්ගෙන් ඔන්ලයින් අහන්න යන්න එපා. ෆේක් account වලින් ඔන්න සර්ටම රිප්ලයි කරන්න පුළුවන් ඕන්න. සර් ඉන්න ෆේක් එකකින් හරිද? කොහේද යන group එක හදලා සර් හොඳයිද කියලා පොරම රිප්ලයි කරනවා. හරිද? ආව් හොඳයි හොඳයි මමත් ගියා පන්ති. මටත් ඒ එකක් ඇවිල්ලා තියෙනවා කියලා. හරිද? ඒකින ෆේක් වලින් අහන්න එපා. තමන්ගේ ඉස්කෝලේ එක හරි තමන්ගේ ගමේ හරි A එකක් B එකක් තියෙන අයියා කෙනෙක්ගෙන් අක්කා කෙනෙක්ගෙන් අහලා පන්තිය තෝරන්න පොඩි උන්ටත් කියන්න ඔයාලා උනත් දැන් මෙතනින් පස්සේ හරි පන්තියක් මාරු කරනවා නම් දන්න කෙනෙක්ගෙන් අහලා පන්තිය මාරු කරන්න. රෙකමන්ඩ් එක අරගෙන මාරු කරන්න නිකම් මාරු කරන්න එපා. මෙන්න මේ වගේ කපටි වැඩ ලංකාව ඇතුලේ ඕන තරම් කරනවා. මේවා තමයි මාකටිං කියන්නේ. හරිද? මේ මාකටිං දන්නේ මන් දන්නේ අනේ මෙලෝදියක් දන්නේ නැහැ කොට හරින්නේ මේවා තමයි මාකටිං කියන්නේ. මේවා ගහනවා කියන්නේ අනික සමහරලාට මේක ගහනවා හරිද? ගහලා අඩුම ටිකක් හරි සාධාරණයි කියමුකෝ මේක ගහලා මේ 110ම ලිස්ට් එකක් ගහනවා කියලා හිතන්නකෝ. සාධාරණයි කියන්නකෝ. එහෙමත් මොකුත් නැතුව නිකම්ම හැම බිලක් ගහලා වෙදෙනවා. අපේ පන්තියේ 100න් 110ක් ඉන්නවා කියලා. දැන් කවුද හොයන්නේ? කොහොමද හොයන්නේ? තව හැම බිලක් ගහලා වෙදෙනවා මගේ පන්තියේ AB යකුරු මේ 450ක් තිබ්බා කියලා. දැන් මට උනත් කියන්නේ මගේ පන්තියේ AB 7500ක් තියෙනවා කියලා කියනවා. රිසල්ට් ෂීට් මොකුත් ගන්න මම නිකන් 7500ක් ගාලා හැම බිල බෙදාගෙන යනවා. ඉතින් පුළුවන් කවුද ඇවිත් මම අහනවාද අයකෝ 7500 ගන්නොක් කියලා නෑනේ. දැන් මම හැබැයි තියෙන රිසල්ට් ටික AB ටික ඔක්කොම පිළිවෙල ලස්සනට ගහනවා. එච්චරයි. පන්තියේ වෙලාව අරන් උනත් කිව්වේ ආයේ මේ ගැන කොහෙත්ම මොනම අවුරුද්දකවත් ඔයාලත් එක්ක කතා කරන්නේ නෑ. අවසාන පළවෙනි සහ අවසාන තව රිසල්ට් ගැන කතා කරමු. මේ වගේ මාකටිං කරනවා. ඒක නිසා මේ මාකටිං වලට අහු වෙන්නේ නැතුව වැඩේ කොට දාන්න. රයිට්. ගන්න ඩියුට් එක ඊළඟ ගන්න යන් අපි.